මේ උපාධිධාරීන්ට අපි විශේෂ කළ රැකියා ඉල්ලන්නේ ඇයි? ඔබ වැඩි දියුණු කළ මානව සම්පතක්. ඔබ පොඩි පහේ සම්පතක් නෙවෙයි. දැන් දරුවෙක් පාසල් යන්න පටන් ගන්න අවුරුදු 5. දැන් මේ උපාධිධාරීන් මෙතන ගත්තොත් අවුරුදු 20න් එහා 27 28 35 ওই ගානේ කට්ටිය ඉන්නවා මෙතන. උපාධිය අරගෙන. ඉතින් ඒ උපාධිධාරීන් ඉන්නවා 20 27 ඉන්නවා. දැන් අවුරුදු 27ක උපාධිධාරියෙක් උපාධියක් කරන් මෙතන රැකියාවක් නැති කෙනෙක් ඉන්නවා කියමුකෝ. එයා කොච්චර වියදම් කළාද බලන්නකෝ. එයාට කොච්චර වියදම් වෙලාද කියලා බලන්නකෝ. එයාට දෙමව්පියන්ට මේ රටේ ජනතාවගේ බදු මුදලෙන් කොච්චර වියදම් කළාද ඔය උපාධිය ගන්න. හාල් විතරක් කොච්චර යන්නේ නැද්ද කියලා මං ගණන් හදලා බැලුවා. හාල් විතරක්. දවසකට ග්‍රෑම් 350 ගානේ කෑවොත්. කිලෝ එකක් නෙවෙයි මම මේ කියන්නේ. දවසට හාල් ග්‍රෑම් 350 ගානේ කෑවොත් ඕක වැඩි කරලා බැලුවා 365න්. වැඩි කරලා බලනකොට හාල් කිලෝ 128ක් කනවා එහෙම අවුරුද්දට. එතකොට ඒක වැඩි කර අවුරුදු 27න්. බලනකොට හාල් ගෝනි 69යි. එතකොට හාල් ගෝනි 69ව කොච්චර ඉන්නවද මෙතන? හාල් නැවක් වගේ මේ. එක්කෙනෙක් හාල් ලොරියක් විතර කාලා. ඒ කාලා දැනුමක් කරා. කොච්චර ලියලා ඇද්ද? එක වසරේ ඉඳන් කොච්චර ලියලා ඇද්ද? පෙර පාසලේ ඉඳන් ලොරියක් විතර ලියලා ඇති නේ. ඇඳුම් කොච්චර අනන් දීලා ඇද්ද අම්මලා තාත්තලා? කොච්චර සපත්තු දාලා ඇද්ද? කොච්චර වියදමක් කරලා ඇද්ද? මේ රටේ මේ අම්මලා තාත්තලා උපාධිධාරියෙක් හදන්න ලක්ෂ ගාණක් ඔක ගාණ හදලා නැහැ තාම. ලොකු ගාණක් හදලා ඇති. ලොකු ගාණක් වියදම් කරලා තියෙන මේ උපාධිධාරියා හදන්න. අවුරුදු 27ක් ගිහිල්ලා උපාධියක් කරා. අර කිව්වා වගේ ජීවිත කාලේ උපාධිධාරියෙක්ගේ මේ රටේ මිනිහෙක්ගේ අපේ රටේ සාමාන්‍ය ජීවිත කාලය අවුරුදු 60ක් 70ක්. දැන් ඒක ටික අඩු වෙලා එන්නේ. අවුරුදු 60ක් 70ක්. දැන් භාගයක් ගෙවලා තියෙන්නේ. තව භාගයක් යන්න තියෙනවා. දැන් ඒ භාගෙත් අරගල කරන්න වෙලා. ඉතින් දැන් පාලකයන්ගේ වගකීමක් තමයි මේ උපාධිධාරීන් තව තලන්නේ පෙලන්නේ නැතුව උපාධියට සරල රැකියාවක් දෙන්න.